हसरंगा का फ़ैन हूँ तो मैं उनसे इंस्पायर हुई सेलिब्रेशन में। මේ ඉන්න ඊයේ දිනේදී ඔහුගේ IPL ඩෙබියුට් එකට ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරපු දිග්වේෂ් සිං රාති ගිය අවුරුද්දේ පැවතුණු දිල්ලි ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මැච් 10ට විකට් 14ක් අරන් තරඟාවලිය හොඳටම කරපු නිසා මේවර IPL තරඟාවලියේ ඔහුට අවස්ථාවක් හිමි වුණා. මිස්ට්‍රි ස්පිනර්ස් කැටගරි එකේ ඉන්න මෙයාගේ ඇක්ෂන් එක ගොඩක් බේස් වෙලා තියෙන්නේ සුනිල් නාරේන්, වරුණ් චක්‍රවර්ති සහ රවි බිෂෝනිගේ පන්දු යැවීමෙන්. එහෙත් විශේෂම කාරණාව තමයි මෙයාගේ සෙලිබ්‍රේෂන් එක තනිකරම අපේ වනිදුගේ සෙලිබ්‍රේෂන් එක. මේ ගැන ඔහුගෙන් අහපු වෙලාවක ඔහු කියලා තියෙන්නේ ඔහු වනිදු හසරංගගේ ලොකු ෆෑන් කෙනෙක් වගේම ගුග්ලි එක හසරංගගෙන් ඉන්ස්පයර් වුණේ කියලා. ඉතින් ඉන්දියාවේ නැගින ක්‍රීඩකෙක් අපේ කොල්ලෙක්ගෙන් ඉන්ස්පයර් වුණා කියන්නේම ඒක මාරයි නේද? ඉතින් ඒ වගේම දිග්වේෂ් ඉන්දියානු ක්‍රීඩකෙක් වෙලත් නිහතමානීව වනිදු ගැන මාධ්‍යට එහෙම කියපු එකත් හිතා ගන්න බැහැ නේද? කෙසේ වෙතත් ඊයේ දිනේදී පැවති දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග ඔහුගේ පළමු තරඟයේදී ඔහු පන්දු වාර 4 ලකුණු 31කට කඩලු 2ක් දබා ගැනීමට සමත් වුණා. ඉතින් මේ කඩලු දෙකම දබාගත් අවස්ථාවන්හිදී ඔහු වනිදුගේ සෙලිබ්‍රේෂන් එකෙන් විකට් එක සෙලිබ්‍රේට් කරන අයුරු දෙක බලා ගන්න හැකි වුණා. ඉතින් මේ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.